මේ උඹ රවුමක් යන් කියලා උඹේ දුක කියන්න නම් අපිට එන්න එපා. උඹේ ওই ස්ටෝරි අහලා අපිට හොඳට මැති වෙලා තියෙන්න බා. අර බලපන් අරු. ඕක අදත් ඇවිල්ලා කරන්නේ දුක කියන එක තමයි. බලපන්කෝ. අපෝ එපා වෙනවා බං. ඌ කියන දේවල් අහන් ඉන්න ගියාම. ඌට අපි ලව් කරන්න කිව්වේ නෑනේ බා. මචං අද අපි කොහෙරි යන්නද බං? හිතට එච්චර හරි නෑ බං. ගෙදරින් ඔළුව හිර වෙනවා වගේ බං. මේ උඹ රවුමක් යන් කියලා උඹේ දුක කියන්න නම් අපිට එන්න එපා. උඹේ ওই ස්ටෝරි අහලා අපිට හොඳට මැති වෙලා තියෙන්න බා. ඔව් බං. අපි මේ ආතල්ලේ කයියක් ගහන් හිටියේ. ආතල් නම් කුඩු කරන්න ගා මෙතෙන්ට ඇවි. හරි බං අවුලක් නෑ මං ගිහින් එන්න. ඊයේ චරිතාවද මේ පැත්තේ? ඔව් ඇවිත් ගියා. උගේ දුක අහලා අපිටත් එපා වෙලා තියෙන්නේ බා. ඊයේ මූන්ටම කියලා දැම්මා. රෙද්ද. ඇයි බං එහෙම කරේ? උට වෙන යාළුවෝ නෑයි බං. ඌ ළඟින් ආශ්‍රය කරේ උඹලවනේ. අනිත් එක ඌ ගෙදර මිනිස්සෙක් එක්කවත් උගේ ප්‍රශ්නයක් කියන එකක් නෙමෙයි. උඹලා දන්නවනේ ඒක. මොන ප්‍රශ්නයක් වුණත් ඌ කෙලින්ම ඇවිල්ලා කියන්නේ උඹලට. එහෙමයි කියලා හැමදාම උගේ දුක අහන්නද බං? හරි බං මට උඹලා කියන එක තේරෙනවා. උඹලට තිබ්බ මචං ඌත් එක්ක ඔය ප්‍රශ්න පොඩ්ඩක් විසඳනකම් එකට ඉන්න. එහෙමයි කියලා කවද වෙනකම් ඕව අහන්නද බං? හරි දැන් ඒවා කතා කරලා වැඩන්නේ. පරයන් හට්ටේ ගන්න. මොන හට් එකද? චරිතීර බෙල්ල වල දාගෙන නැති වෙලාවලු බං. මොකක්? කට්ටිය නම් කියන්නේ ડિප්‍රෙෂන් තිබ්බ කියලා. පරයන් ලෝකෙ මිලියන 200කට වගේ ලෝකෙ ડિප්‍රෙෂන් කියලා තත්ත්වය තියෙනවා. ඒතකොට සියදිවි හානි කර ගැනීම වලට ප්‍රධාන හේතුවක් තමයි ડિප්‍රෙෂන් කියලා කියන්නේ.